ආයිබෝවන් සුබ අනාගතයක් ඔබට මට දැනෙන දේ ඔබට දැනෙන්න මචං මුකුත් ආයි මේ එක දැනෙන්නව දෙයක්වත් නැහැ අපි ඔක්කොටම දැනෙනවා හිතෙනවා ඇහිලා තියෙනවා මේ ඇත්තටම මේ අපේ රටේ නගර සභාවල් ගත්තාම මේකේ ආයි හිතන්න කරන්න මුකුත්ම නැහැ ආයි මේව තිවිච් ඒවා ආයි තනිකරම හොර ගුහාවල් ආයි මේකේ ආයි මේ කිසි කෙනෙකුට මේව නෑ කියන්න බෑ කියන්න බෑ ඒව අපි දන්නවා දැකලා තියෙනවා ඒ නිසා මේක කිසිම කෙනෙකුට මේක ආයි කිසිම දෙයක් නෑ නැක් කියන්න බෑ කියන්න බෑ මේ නගර සභාව තුල හැම නගර සභාවකම හොඳේ ප්‍රාදේශීය සභාවකම මේ හොරකම් කියන එක උපරිමයටම සිද්ධ වුණා වංචාවලුත් එහෙමයි ආයි තියෙන ආයි දූෂිත වැඩ දූෂණ පගා ගැහිලි අරම ඔක්කොම මේ සියලුම ආයි ප්‍රාදේශීය සභාව තුළ නගර සභාව තුළ සිද්ධ වෙච්චම දෙයක්. ඉතින් ආයි මේක කිසි කෙනෙකුට නෑ බෑ කියන්න බෑ. ඒ නිසා ආයි මේකේ මේ ක්‍රමය මේ සිස්ටම් එක අපි මේ පාරවත් වෙනස් කරන්නම ඕනේ. ඒකට තිත තියන්නම ඕනේ. ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් එකම දේ සහ හොඳම දේ මේ තමයි මේ තිවිච්ච තිවිච්ච පක්ෂ වලින් පාට වලින් එන කිසිම කෙනෙකුට ආයි මේකේ ආයි එන්න විදිහක් නැහැ. ඒක ආයි එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න ඕනත් නැහැ. එහෙම වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. දැන් මේක රැල්ල ගොඩ නැගිලා තියෙන්නේ ජාතික ජන බලවේගයට. අපි ඉතින් ඒ නිසා අපි සියලු දෙනාම ආයි මේක හිතන්නම ඕනේ නැහැ. හිතන්නම දෙයක් නැතුව මේ පාරත් ඔක්කොම ආය රොද්ද පිටින් රොද්ද බැඳගෙන එකට එකතු වෙලා අත්වැල් බැඳගෙන ජාතික ජන බලවේගය මේ තියෙන ආණ්ඩුව ශක්තිමත් කරන්න මේ වර පැවැත්වෙන පළාත් සභාවේදී ඔබ මමත් අපි හැමෝම එකට එකතු වෙලා ඡන්දෙ දෙමු. සියලු දෙනාටම සුබ අනාගතයක්.